සලුත් කියලා පිළිගන්නවා රුමේනියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ වගේම රුමේනියාවට එන්න බලාගෙන ඉන්න ශ්‍රී ලාංකිකයෝ හැමෝම. මම අද ඇවිල්ලා තියෙන්නේ රුමේනියාවේ බුචරෙස්ට් වල තියෙන ඊටාම විශේෂ තැනකට. බලන්න මීට කලින් මේ තැන දැකලා තියෙනවද කියලා. මේක තමයි රුමේනියාවේ බුචරෙස්ට් නගරයේ තියෙන පාර්ලිමේන්තුව. ඒක ඇත්තටම අපි ලංකාවේ දකින්න පාර්ලිමේන්තුවට වඩා ප්‍රමාණයෙන් විශාල එකක්. මට ඇත්තටම මෙතන හිතා ගන්න බැරි වුණා මෙතෙන්ට ආවම මේ මොකද්ද කියලා. මෙච්චර ලොකු පාර්ලිමේන්තුවක් ලෝකේ තියෙනවද කියලා. ඇත්තටම මේ තමයි රුමේනියාවේ පාර්ලිමේන්තුව. ඇත්තටම මේ තැනට හවස් වෙද්දී ගොඩාක් කට්ටිය ඇවිල්ලා රිලැක්ස් එකේ ඉන්නවා. ඔයාලට පේනවා දැන් බයික් පදින කට්ටිය ඇවිල්ලා ඉන්නවා මෙතෙන්ට වෙලා. ඒ වගේම මං හිතන්නේ මේ සිටි එක බුකරෙස්ට් සිටි එක වටේ යන ටුක් ටුක් ටුවර් එක. මම දැක්ක කොහේ හරි පෝස්ට් එකක් ගාලා දිනවා මේ ටුක් ටුක් ටුවර්. යාළුවේ මොකද කියන්නේ? රුමේනියාවේ පාර්ලිමේන්තුව වටේ රවුමක් ගිහිල්ලෙමද? එන්න යම් මාත් එක්ක. දුරින් ඉඳලා බැලුවා ඇති කියලා හිතලා මං ආවා ළඟටම. මේ පාර්ලිමේන්තුව කොච්චර ලොකද කියලා ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතනින් තමයි පටන් ගන්න. දැන් නම් කකුල් දෙකත් රිදෙනවා වගේ. කොහමද සයිස් එක මේකේ? මේක ඇතුළට ගිහිල්ලා බලන්නත් පුළුවන්. මං හිතන්නේ ලෙයි 135ක් හරි 150ක් හරි ඒ වගේ ගාණක් යන්නේ. ළඟටම ඇවිල්ලා පෙන්නුවේ නෑ කියලා. මම දැන් යන්න පුළුවන් උපරිම සීමාවට ඇවිල්ලා ඔයාලට පෙන්වන්න මේ. මෙතනින් එහාට යන්න ඕන නම් ඔයා ටිකට් එකක් අරගෙන ඇතුළට යන්න ඕන. ගෲප් එකක් විතර යනවා නම් වඩා හොඳයි. අපි ඉතින් වෙලා තියෙන එක මේක වටේ පොඩි රවුමක් දාලා බලමු. පොඩි ගැජට් එකකුත් හම්බුණා. පොඩි ස්කූටර් එකක් තියෙනවා. රවුමක් දාලා බලමු. වෙන්න තියලා පාර්ලිමේන්තුව. මට හම්බුණා වණ්ඩියා. ඔයාලට පේනවද? මේකෙන් ඔයාලට පෙන්නන්න මේ පාර්ලිමේන්තුව වටේ ලස්සන කොහොමද කියලා. පොඩි රයිඩ් එකක් දාලා බලමු. මගේ දකුණු අත පැත්තෙන් පෙන්නේ ඔයාලට මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. ඒක ඉස්සරහා දෙන පොඩි ඇවිදින මන්තිරුවක්. මම ඒකේ තමයි මේ ඉලෙක්ට්‍රික් ස්කූටරේ දාන් යන්නේ. හොඳ වෙලාවක තමයි වාත් මෙතෙන්ට ආවේ. දැන් හැන්දෑවේ 5යි.
මාරම ලස්සනයි. යාළුවෝ රස්නේ. හැන්ද වෙද්දි ටිකක් සීතලයි මේ දවස්වල. මම හිතන්නේ සමර් එක පටන් ගන්න හින්දා වෙන්නේ. අත රොමේනියාව කියන්නේ ගොඩාක් ලස්සන රටක්. මං ඇවිදපු ගොඩක් තැන් මාර්ම ලස්සනයි. ඒ ගොඩක් තැන් ඔයාලට වීඩියෝ කරලා පෙන්වන්න බැරි වුණා. මොකද මට ඒ කාලේ කැමරාවක් තිබුණේ නැහැ. මම දැන් ටික කාලයකට කලින් තමයි මේ ඇක්ෂන් කැමරාව ගත්තේ. මේ වෙන්නේ පාර්ලිමේන්තුව. ඔයාලට දැන් මගේ ඉස්සරහින් පේනව නේද? ගොඩනැගිල්ල. මේක පල්ලියක්. මේක ඕතඩොක්ස් ආගමේ තියෙන ලොකුම පල්ලිය. මම දන්න විදිහට තියෙන ලොකුම පල්ලිය. ඒ ගැනත් වීඩියෝ එකක් ඉස්සරහට මම හදලා දාන්නම් ඔයාලට. මේ තියෙන්නේ මම මේ පාර්ලිමේන්තුවේ වටේ තමයි මේ බයිසිකලේ පැදගෙන යන්නේ. මේ දෙන්නේ පල්ලිය. ඒකේ ලස්සන බලාගෙන මම මේ දැන් ළඟටම ඇවිල්ලා තියෙන පල්ලිය. බුකරෙස්ට් වල ඉන්න ගොඩක් කට්ටිය නම් මේ තැන දන්නේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක ගොඩාක්ම හදන්න හිතුවේ බුකරෙස්ට් වලින් පිට ඉන්න කට්ටිය. මේ තියෙන්නේ පල්ලිය. පල්ලිය පැත්තෙන් තියෙන පොඩි දේවස්ථානයක් ඒක. අර ඈතින් පේන්නේ ලොකු පල්ලියේ.
මේ තියෙන්නේ දේවස්ථානයේ ඇතුල් වෙන දොර. ප්‍රධාන දොරටුව. මම නම් මේකට තාම ගිහිල්ලා නැහැ. ඉස්සරහට ගියාම මට ලස්සන වීඩියෝ එකක් හදලා දාන්න. අන්න ඈතින් පේනවා පාර්ලිමේන්තුව. අතන පාර්ලිමේන්තුව ගොඩනැගිල්ල වටේම නෙමෙයි ආවේ මම මේ පල්ලියත් එක්කම තමයි මේ ගොඩනැගිල්ල තියෙන්නේ. මේ තියෙන්නේ දෙක දෙපැත්තේ. මේක බෙල් එකකුත් තියෙනවා. මේක හරි විනෝද වැඩක්. ඒක වගේම ටිකක් අවදානම්. ඉඳලාට මේ ස්කූටරේ බ්‍රේක් තියන වැඩ කරනවා හොඳට. ඩිජි මේ වගේ මේ මෙතෙන්ට ඇවිල්ලා පොඩි වටේ පොඩි රයිඩ් එකක් දානවා නම් හරිය ප්‍රවේශමෙන් ගේට්ටු තියෙනවා. ඒ තැන්වල මේ කාර් පාක් තියෙන්නේ. එකපාර වාහන එළියට දානවා. දැන් පොඩක් සීතලයි වගේ. මොදලාට පොඩි ජැකට් එකකුත් අරගෙන ආවා. මේක මාර දුරන්නේ මං ආවේ. යනවා ඉවරයක් නෑ. දැන් නම් ළඟයි වගේ. මෙන්න තව තියෙන ඒ වගේ ගේට්ටුවක්. තව ටිකෙන් වැටෙනවා. ශිල්ප දන්න හින්දා බේරෙනවා. මම හිතන්නේ මෙතන තමයි ඉන්ට්‍රස් එක.
යනවන යන්න ඕන මං හිතන්නේ ඇතුල් වෙන තැන මෙතන ඔයාලා ටිකට් අරගන්න ඕන මෙතනින් වෙන්නේ නැති මං හරියටම දන්නේ නැහැ. පොලිසියේ වාහනේ මොකද්ද? ලංකාවේ නම් මං දැකලා නැහැ ඔක. ඉවර නෑ ළමයි මේක මාර ලොකුයිනේ. මම දැන් ගොඩක් වෙලා තිස්සේ රයිඩ් කරන්නේ. මේ පැත්තේ ලස්සන පාක් එකක් තියෙනවා. මේකටත් ඇවිල්ලා බලන්න ඕන කොහොමද කියලා. තව මෙතන ගේට් එකක් තියෙනවා. මාර වැඩක් උනේ බැටරි වැස්සා. දැන් මොකද කරන්නේ? මේක තියන්න පුළුවන් තැනකට අරගෙන යන්න. අර වැඩේ උනේ ළමයි රයිඩ් එක දානකම් සයිකලේ බැටරිය බැස්සා. ඊටුට පයින් යමු. දැන් ළමයි නරක වෙලාව. ඇත්තම බැටරිය නම් එක කණුවයි තිබ්බේ. ස්කූටර් තුනක් තිබ්බා තුනේම එක කණුවයි තිබ්බේ. ඒ වුණත් කමන්නේ ලස්සන වීඩියෝ එකක් ගමු කියලා තමයි රයිඩ් එක පටන් ගත්තේ. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකන් සලුත් රොමානියා.